1995 වෙනි මාසේ 11 වෙනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ පුංචි ගමක සිදු වූ සත්‍ය කතාවකි. කෙලිලොල් වයසේ කිරි සුවඳ මුවගේ පිරි වයස අවුරුදු 13ක් වූ සිඟිති නම් දැරියක් මේ ගමේ ජීවත් වුණා. සිඟිතිගේ තාත්තා ඇය කුඩා කාලයේදීම ඇයව අතහැර ගොස් තිබුණු. පස්සේ මේ නිවසේ ඉතිරි වුණේ සිඟිතිගේ අම්මා සහ අත්තම්මා පමණි. සිඟිතිගේ අම්මා එදිනෙදා කුලී වැඩ කරලා ලැබෙන දෙයකින් තමයි මේ පවුල නඩත්තු කළේ. මේ අතර සිඟිතිගේ අම්මා හදිස්සියෙම තීරණයක් ගත්තා. එනම් ඇය විදේශගත වීමට සූදානම් වුණා. අම්මේ මම කොහොම හරි දුක් විඳලා අම්මටයි සිඟිතිටයි ජීවත් වෙන්න සල්ලි එවන්නම්. අම්මා සිඟිතිව බලාගෙන හොඳින් ඉන්න. මම ආයේ ඉක්මනට එනවනේ කියලා සිඟිතිගේ මව ඒකමතික තීරණයකින් පවසා හිටියා. 1996 පෙබරවාරි 19 වෙනිදා සිඟිතිගේ මව කුවේට් රටේ ගෘහසේවිකාවක් ලෙස පිටත් වුණා. ඔහොම දින සති මාස ගෙවි ගියා. දැන් අර පුංචි පැල්පතේ ජීවත් වන්නේ සිඟිති සහ ඇගේ අත්තම්මා පමණයි. සිඟිතිට ඇත්තටම වයස අවුරුදු 13ක් වුණාට අවුරුදු 17ක 18ක පමණ පෙනුමක් තමයි තිබුණේ. ඇය අහිංසක ළඳ බොළඳ නව යොවුන් වේ පසු වූ දැරිවියකි. මේ ගමට එක්තරා පුද්ගලයෙක් එනවා පොල් කැඩීම සඳහා. ගමේ කාගෙත් හිත දිනාගත්ත ඔහුට කවුරුත් කිව්වේ රණේ කියලා. රණේට ගමේ කවුරුත් ආදරේ. රණේ කසාද බැඳලා දරුවන් 4 දෙනෙක්ගේ පියෙක්. ඉතින් මන් අර කියපු සිඟිතිගේ ගමේ ඉඳලා රණේගේ ගෙදරට තිබුණේ කිලෝමීටර් 3ක් විතර. රණේ හැම නිතරම වගේ ආවේ ගියේ මේ සිඟිතිගේ ගෙදරටමයි. සිඟිතිගේ අත්තම්මාට මේ මිනිස්සයා ගැන තිබුණේ පුදුම භක්තියක්. මොකද කියනවා නම් දුව රට ගියාට පස්සේ ගෙදරට හාල් 3-5 ටික ගෙනල්ලා දුන්නේ රණේ නිසා. රණේ ගැන අත්තම්මා කතා නොකරපු කෙනෙක් නැහැ. ඔහුගේ වරුණේ හැමෝ එක්කම කියෙව්වා. දවසක් සිඟිති ගෙදර හිටියේ තනියම. රණේ සිඟිතිට කිව්වා මට ඔයා ගැන පුදුම දේවල් තමයි හිතෙන්නේ කෙල්ලේ කියලා. වෙනදාටත් මේක මේ වගේ දේවල් කියන නිසා සිඟිති ගණන් ගත්තේ නැහැ. පස්සේ දවස් 2ක් විතර රණේ මේ ගෙදරට ආවේ නැහැ. අත්තම්මාට ඉතින් උණ වගේ නිතරම කියෙව්වා. හැබැයි ඔන්න දවස් 5කට විතර පස්සේ රණේ බඩු වගේකුත් අරගෙන ආපසු ආවා. එදා නම් අත්තම්මට මගුල් ගියක් වගේ. අත්තම්මා ඉක්මනට උයලා රණේට කන්න දුන්නා. පුතා උඹ මගේ පුතෙක් වුණා නම් මොකද? ඉතින් නැන්දේ මන් ඔයාගේ පුතා තමයි කියලා රණේ අරුන්දා ළඟින් ඉඳගත්තා. රණේට තමන්ගේ ගෑණී ළමයි 4 දෙනෙක් කෑවද බිව්වද කියලා හොයන්න වෙලාවක් මූට නෑ. මූට ගහලා තිබුණේ මගුල් විසේ. දවසක් රණේ ඔය විදියට සිඟිතිගේ ගෙදර ඉන්නකොට රණේගේ පවුලම එහෙට ආවා. ඇවිත් රණේගේ පවුල කිව්වේ අනේ අම්මේ මේ මිනිස්සයා මටවත් දරුවන්ටවත් කන්න බොන්න දෙන්නේ නැහැ. මම කොහොමද මුන් ජීවත් කරන්නේ? මේ රණේ කියන මිනිහා කළු පාට මිටි මිනිස්සෙක්. කොහොම හරි එදා රණේ පවුලත් එක්ක ගෙදර ගියා. ඊට සතියකට විතර පස්සේ රණේ ආපසු සිඟිතිලාගේ ගෙදර ගියා. රණේ රෑ 10:45ට පමණ ගෙදර යනවා කියලා පිටත් වුණා. හැබැයි ඌ ගෙදර නම් ගියේ නෑ. ගෙදර යන මුවාවෙන් සිඟිතිගේ ගෙදර ඇඳ යට හැංගිලා හිටියා. රණේ මේකගේ කටයි නහයයි බැඳගෙන සිඟිතිටයි එයාගේ අත්තම්මටයි දුමක් අල්ලලා තියෙනවා නිින්ද යන්න. කොහොම හරි එයාලට නිින්ද ගියාට පස්සේ රණේ සිඟිතුව හිමිට ඇඳෙන් අරගත්තා. මේ කාමතුර කාලකන්ණිය සිඟිතිගේ ජීවිතය විනාශ කළා. ඊට පස්සේ සිඟිතිගේ බෙල්ල මිරිකලා ළිඳට දැම්මා. හැබැයි අත්තම්මා තවමත් නිදි. රණේ කිසි දෙයක් නොවුණු ගානට එතන පිටත් වුණා. දවල් 12ත් පහුවෙලා සිඟිතිලා ගෙදර නැද්ද? අහල පහල මිනිස්සුયો හොයන්න ගත්තා. අත්තම්මා නිදි. ඒත් සිඟිති ගෙදර නෑ.
සිංගිතිට මොකද වුනේ? හරිම ප්‍රශ්නයක්. සිංගිතිලාගේ ගෙදර ළිඳ තියෙන්නේ කැලෑවට වෙන්න. ඒක නිසා කාටවත් ළිඳ බලන්න මතක් වුණේ නෑ. දැන් හවස 3:00ට විතර ඇති. රණේ පොල් පීයෙකුත් අරගෙන ළිඳ පැත්තේ ඉඳලා ඇවිත් ඇහුවා මලේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අත්තම්මා කිව්වේ සිංගිතිට වෙච්ච දෙයක් නෑ කියලයි. පස්සේ මේ අමු තිරිසනාත් අර කිල්ලව හොයන්න ගත්තා. කොහොම හරි පැයකට විතර පස්සේ රණේ කියනවා මල්ලි උඹලා ළිඳේ බැලුවද කියලා. ඊට පස්සේ තමයි මුන්ඩික ඔක්කොම ළිඳ ළඟට දිව්වේ. ඇත්ත නේනම් මේ උඩ පාවෙන්නේ සිංගිති නේද? රණේ විසින්ම ළිඳට බැලලා අර කෙල්ලව ගොඩට ගත්තා. සිංගිති මැරිලා. සිංගිතියයි කළුවරේ ළිඳ ගාවට ආවේ. රණේ ඔළුවේ අත තියාගෙන අඬනවා. කොහොම හරි අන්තිමේදී අර කෙල්ලගේ මිනිහ ගෙදරට ගෙනාවා. රණේ පුදුම විදිහට මේ අවමගුලට උදව් කළා. මේ කෙල්ලගේ අවසාන මොහොත පැමිණියා. තවමත් මිනි මරුව ගැන කිසිම හොඩුවාවක් නැහැ. මොකද්ද උනේ කියලා ඇත්තම විස්තරේ දන්නේ රණේ විතරයි. සිංගිතිගේ සිරුර උස්සන්න සූදානම් වෙනකොට එකපාරටම සිංගිතිගේ ආත්මය ආවා. පුදුමයට කාරණය නම් සිංගිතිගේ ආත්මය රණේ වද දෙන්න කලින් ඇය නිදාගෙන හිටපු වෙලේදී ඇගේ සිරුරෙන් එළියට ඇවිත් හැමදේම බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලේ සිංගිතිගේ ආත්මය එතන හිටපු හැමෝටම පේන්න ඇවිත් රණේගේ පැත්තට ඇඟිල්ල දික් කරලා රණේ මාමා තමයි මාව මැරුවේ ලෙසට ගම දෙදරන තරමේ සද්දෙට කියලා තියෙනවා. ඒ වෙලේ එතන හිටපු හැම එකාම වෙවුලලා ගියා. හැම මිනිස්සෙක්ම සීසී කඩ දුවලා ගින් වෙන්නේ මොකද්ද කියලා ඈතට වෙලා බලන් හිටියා. එක වයසක මිනිස්සෙක් විතරක් නැවතිලා සිංගිති කියපු දේ අහගෙන හිටියා. ඔහු තමයි මේ විස්තරේ අලගිය මුලගිය තැන් අනික් අයට කිව්වේ. පස්සේ රණේට හොඳටම ගැහුවා. රණේ වගේ තිරිසනෙක්ට දෙන්න පුළුවන් දඩුවම මොකක්ද? ගමේ පිපිච්ච මලක් තිරිසනෙක්ට බිලි වෙලා ගියා. අද රණේ ගැන කියනවා නම් ඌ අද කොළපතක් පස්සට බැඳගෙන තමයි යන්නේ. උගේ කකුල් දෙකම පණ නැහැ. ඒත් අද වනතුරු තාමත් මේ මිනිහා ජීවතුන් අතර ඉන්නවා. රූපය නිසා හෝ වේශය නිසා ජීවිතේ වගනා දුනන කල වැරදුනේ මග කොතනද සිඟමනේ යෑම දුෂ්කරය. නාඳුනන මලකට ප්‍රාණය දෙනුමියා හඳුනනා මලකට නොරවන්න. සොයා වෙහෙසී සෙව්වේ කුමක් දෙයක් විතක ඒ ගැන තැවෙන අයෙක් නැත. මන්ද පිපුණු මල පරවේදියත් එමල ඒ කිසිවක් නොදැනී එහෙත් හිරු බසින සැඳෑවක පෙති හැලී මියගෙන තුරු සුවඳ දන් දීමට පමණක් එමල දනී.